අද රිවිව් කරන්නේ හෙවන්ලිල්ලගේ කැපචිනෝ අයිස්ක්‍රීම් එක. මේක 1780ක් වෙනවා ලීටර් 1. දියවේගෙන ඇවිල්ලා මේ සර්ෆේස් එක. මේක මේ මට වෙදින් ටිකක් දියවේගෙන ඇවිල්ලා මම කැමති මට්ටමින් දිය වෙලා කන්න. මෙහෙමයි. ඒකේ කෝපි රහ දැනෙනවනේ. මම චොක්ලට් රහකුත් එනවද මන් දෙකත් එක කෝපි රහත් එක්ක එන අර අයිස්ක්‍රීම් එකේ ඉන ගැතිය. මේකට මම 10න් 8ක් දෙනවා. හැබැයි කෝපි සුවඳ දෙනවා නේ මෙහෙටත් කෝපි සුවඳ දෙනවා. කෝපි සුවඳ මාරයි. නෑ ඒක රසත් හොඳයි. හැබැයි මට මේකට වඩා මම පොඩ්ඩක් දෙන්න. මෙහෙමයි ඉතින් කෝපි රහ එනවා හොඳට. يعني අර රිච් කෝපි එකක් නේ අර අපි නිකන් හරිස්චන්ද්‍ර කෝපි වගේ නොමේකට බයිනොට මේ හොඳ ෆ්ලේවර්ෆුල් අතියක් එනවා අර කෝපි එකක් දීදී අර පොඩ්ඩක් අටේ තියක් ගින්න ඕනේ කාලා ඒතකොට අර එන කෝපි වල රස එනවා. කෝපි වලට කැමති කෙනෙක්ට නම් හොඳයි. ඔය මේක අවුල් නෑ 10න් 8ක් දෙන්න පුළුවන් මේක. මට රහයි සී සෝල්ට් එක. මට සී සෝල්ට් එක රසයි මේකට වඩා. කට්ටියක ඉතින් චොයිස් එක වෙනස්. ඒක කැමැත්ත වෙනස් නේද? එහෙනම් ඔයගොල්ලෝ try කරලා බලන්න. ඔයාලා කොහොමද කැපිචිනෝ එකද? රහයි එක. ඒකේ මෙහෙමයි චොකලට් ලේයර් එකකුත් තියෙනවා. මේ කැපිචිනෝත් එක්ක ඒක මා රහයි එක. ඇත්තටම. මෙහෙම අර කෝපි බොන අය නම් සීන් එක දන්නවා කියන්නේ කෝපි එක මේ එකපාර බොන්න මේ බීබු ගාම් වෙන රහ නම් අර පොඩ්ඩක් වෙලා යනකොට අර මේ එක තියෙද්දි අර නිකන් අමුතු රහක් එනවා. අර හිමීට කන්න ඕනේ ඒක. ඒක තමයි ඒක රහ ඉන්නේ. මල පෙරේත කමට ඉක්මනට කෑවට රහ ඉන්නේ නැහැ. يعني කාපු ගාම වලට අනිවාර්යයෙන් ඒ ටික් ටයර් නේ අමුතු කෝපි වල තියෙන ෆ්ලේවර් එකක් තියෙනවා. මේ නෙස්කැෆේ ෆ්ලේවර් එකක් උත් නොමේ. අර රිච් කෝපි එකක් ඊට වඩා නිකන් හොඳයි ඒක. එතන රසයි. චොකලට් එක බ්ලෙන්ඩ් ලා ඉදි මාර රහයි. අඩේ හැබැයි ටික වෙලාවක් කාගෙන යද්දින ඒක රහ අල්ලලා ගියා මට. ඒ කියන්නේ හැබැයි දැන් නම් මට හිතෙනවා ටිකක් ඒ කියන්නේ මුලින්ම කද්දි ටිකක් ඒක රස නෑ. ඒ කියන්නේ අටකට වැඩිය රස අඩුයි වගේ කියලා හිතුණා මට. හැබැයි ටිකක් අර දිය වෙලා වගේ වේගිලා කාගෙන යනකොට මේ ඒකට 10න් 9ටත් වෙලා දෙන්න පුළුවන්. අහක් තියෙනවා. හැබැයි නිදහසේ කන්න ඕන ටික වෙලාවක්. හරි. ඊයෙන් නම් එන